වීඩියෝ එකක් බලාගෙන හිටපු ඔයා වෙනුවෙන් අද ගෙනාවා සුවිශේෂී IQ ප්‍රශ්න ටිකක්. ඉතින් මේ ප්‍රශ්න ඔයාගේ බුද්ධිය මැනගන්න සුපිරිම ක්‍රමයක් වෙයි. එහෙනම් වැඩි කතා නැතුව අද යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු. හරි. මුලින්ම තියෙන්නේ ලස්සන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ පටන් ගන්න වෙන්න මෙහෙමයි. ඔයා රහස් මාලිකාවකින් පැනලා යනකොට අවසාන දොරටු අසලට පැමිණෙනවා. එතන දොරවල් දෙකක් තියෙනවා. එක දොරකින් නිදහස ලැබෙනවා. අනික් දොර කෙලින්ම යන්නේ මරණයට. මේ දොරවල් දෙක මුර කරන්න නෙවුන් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මෙතන ලොකු උගලක් තියෙනවා. එක්කෙනෙක් හැමතිස්සෙම කියන්නේ ඇත්ත. අනික් කෙනා හැමතිස්සෙම කියන්නේ බොරු. ඔයා දන්නේ නැහැ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා. ඔයාට නිදහස් දොර හොයාගන්න අහන්න ලැබෙන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඒත් එක මුරකරුවෙක්ගෙන් විතරයි. ඉතින් මං දැන් ඔයාගෙන් අහන්නේ ඔයාගේ ජීවිතේ බේරගන්න නම් ඒ මුරකරුවන්ගෙන් අහන ඒ තීරණාත්මක ප්‍රශ්නය මොකක්ද කියලා. ඔන්න ඉතින් මේ ප්‍රශ්නය වෙනුවෙන් හිතන්න කාලේ දැන් ඔයාට ලැබෙනවා. හරි. මේක තමයි තර්කය. ඔයා මුලින්ම මුරකරුවෙක්ගෙන් අහන්න ඕනේ මම අනෙක් මුරකරුවෙන් නිදහස් දොර මොකක්ද කියලා ඇහුවොත් එයා මට පෙන්වන්නේ මොන දොරද කියලා. එතකොට මේ මුරකරු පෙන්වන දොරට විරුද්ධ දොරෙන් ඔයා යන්න ඕනේ. එතකොටයි ඔයාගේ ජීවිතේ බේරෙන්නේ. මොකද ඇත්ත කියන කෙනා බොරුකාරයා පෙන්වන වැරදි දොර පෙන්වනවා. බොරු කියන කෙනා ඇත්ත කියන කෙනා පෙන්වන නිවැරදි දොර වෙනුවට වැරදි දොර පෙන්වනවා. ඒ නිසා දෙන්නම පෙන්වන්නේ වැරදි දොර. ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නය. ඔයාට පාලමක් තරණය කරන්න තියෙනවා. පාලම මැද ඉන්න ආරක්ෂකයා හැම විනාඩි 5කට වරක් එළියට ඇවිත් බලනවා. කවුරු හරි පාලම හරහා යනවා දැක්කොත් ඔහු ආපහු හරවා එවනවා. ඒ කියන්නේ ඔයා යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ආපහු එනවා. ඒ කියන්නේ ඔයා හිටපු තැනටම ආපහු එවන එක තමයි මේ මුරකරුවා කරන්නේ. පාලම තරණය කරන්න විනාඩි 10ක් යනවා. ඉතින් ඔයා හිතන්නේ මම මොන වගේ ප්‍රශ්නයක් අහයිද? හරි. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඔයා පාලම තරණය කරන්නේ කොහොමද කියලා. පිළිතුර විනාඩි 4ක් ඇවිදලා ගිහින් එක පාරටම පාලමෙන් අහපව් වෙනවා වගේ අනිත් පැත්තට හැරෙන්න. එවිට ආරක්ෂකයා හිතන්නේ ඔබ පාලමෙන් එහා පැත්තෙන් මෙහාට එනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ මුරකරුව ඔයාව හරවලා ඔයාට යන්න ඕනේ පැත්තටම යවයි.